හැම කෙනෙක්ටම සුබ දවසක්. අද පෙබරවාරි 4 වෙනිදා අපි බලමු කොහොමද ගෝල්ඩ් මාකට් එක පැතිරෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මතක ඇති අන්තිමට අපි කතා කරපු වෙලාවේ ගිය ගිය බදාදා අන්තිම මම ලාස්ට් වීඩියෝ එක දැම්මේ. එතකොට මම කිව්වා ගෝල්ඩ් මාකට් එකේ ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ට මතක ඇති මම හිතන්නේ මේ විදිහට ගත්තොත් එimhe ගිය බදාදා එතකොට ගෝල්ඩ් ප්‍රයිස් එක තිබ්බේ සාමාන්‍යයෙන් 5100 වගේ. ඒතර මම කිව්වා මේ මූව් එක මෙතනදී තියෙන මූව් එක පැරබොලික් මූව් එකක්. තත්ත්වයක් දෙන්න. හරි. ඒතර අපි කිව්වා මේ මූව් එක මාකට් එකේ ගිය පැරබොලික් මූව් එකක්. ඒතර මේ පැරබොලික් මූව් එක ගැන මම කිව්වා මේක සාමාන්‍යයෙන් දවස් 8ක් වගේ කාලයක් දවස් 5ක් 8ක් වගේ කාලයක් පැරබොලික් මූව් එක මූව් වෙනවා. ඒතර මම හරියටම කන්ෆර්ම් කරේ නෑ මාකට් එක කොතනින්ද ටර්න් වෙන්නේ කියලා. මොකද අපිට මේ වගේ පැරබොලික් මූව් එකකදී මාකට් එක ටර්න් වෙන පොයින්ට් එක අපිට හරියටම හොයන්න බෑ. මාකට් එක හැබැයි ටර්න් වුණාන් පස්සේ අපිට ලොකු සිග්නල් එකක් එනවා. මේ වගේ ඩොජි කැන්ඩල් එකක් එනවා. මෙතන මේ කැන්ඩල් එක වල මේක ඩොජි කැන්ඩල් එකක් තමයි ෆෝම් වුණේ. ඒතර ওই ඩොජි කැන්ඩල් එක ෆෝම් වුණේ ගිය බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ හරියටම FOMC මීටින් එකකින් පස්සේ. ඒතර මොකද FOMC මීටින් එකත් එක්ක මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් එක්ක මාකට් එක මේ වගේ පැරබොලික් මූව් එකක් වුණාම ලොකු කරෙක්ෂන් එකක් එන්න පුළුවන් කියලා. ඒකට ඔයගොල්ලන් දකින්න ඇති දවස් 3ක් ඇතුළත බලන්න කැනල්ස් 3කින් මේ chart එකේ කැනල්ස් 3කින් ලොකු මූව් එකක් ආවා. ඕල්මෝස්ට් 100ට ගෝල්ඩ් මාකට් එකේ 120කටත් වැඩිය ලොකු කරෙක්ෂන් එකක් ආවා. මේක තමයි ගෝල්ඩ් වල හිස්ටරි එකේ දැනට ඇති වෙච්ච ලොකුම කරෙක්ෂන් එක. රේට් එකක් විතර ගත්තොත් ඩොලර් සාමාන්‍යයෙන් 1200ක 1300ක වගේ ලොකු ඩවුන් මූව් එකක් ආවා. ගෝල්ඩ් මාකට් එකේ මීට කලින් ඉතිහාසයේ මේ වගේ ලොකු ඩවුන් ටර්න් එකක් මේ විදිහට ඇවිල්ලා නැහැ. ඒතර ගොඩක් ගත්තොත් එහෙම බ්‍රෝකරේජ් වල ට්‍රේඩින් ෆ්‍රීස් කරලා තිබේ. ඒ කියන්නේ ට්‍රේඩ් කරන්න දුන්නේ නැහැ. මොකද ලොකු ක්‍රෑෂ් එකක් නිසා බ්‍රෝකරේජ් වලට ලොකු හානියක් වෙන නිසා ගොඩක් බ්‍රෝකරේජ් වල මේක ෆ්‍රීස් කරලා තිබේ. අද ඒ වුණාට ලන්ඩන් ට්‍රේඩින් ඉන්ඩෙක්ස් එකේ අපි ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලත් එක්ක වැඩ කරන නිසා ඔයාලන්ට හැකියාවක් තිබ්බා මේකේ ප්‍රයෝජනෙ ගන්න. මේකේ මේ මූවමන්ට් එකේ ට්‍රේඩ් එකක් දාගන්න ඔයාලන්ට හැකියාවක් තිබ්බා ලන්ඩන් ට්‍රේඩින් ඉන්ඩෙක්ස් එකේ. මම දන්නේ කී දෙනෙක් ට්‍රේඩ් කරාද කියලා. හැබැයි ඔයාලට මතක ඇති මගේ ගත්ත ට්‍රේඩ් එක මම ඒ කියන්නේ 0.01 එකකින් දාලා පිප් 250ක මූව් එකක් අපි කැච් කරලා තිබ්බා. එතනින් එහාට අපි ට්‍රේඩ්ස් වලට ගියේ නැහැ. පොඩි පොඩි ට්‍රේඩ්ස් අතරමඟදී අපි ගත්තා. ඒ ටික ඔයගලන්ට අපේ සිග්නල් channel එකේදී බලන්න පුළුවන්. අපි ඒ ටික දාලා තිබ්බා. ඊට පස්සේ ඒ මූව් එක ගියන් පස්සේ ඊට පස්සේ මාකට් එක ආපහු රීට්‍රේස් වුණා. ඔයගලන්ට දකින්න ඇති ඊයේ දවසේදී මම අප්ඩේට් එකක් දැම්මා. ගෝල්ඩ් මාකට් එකේදී සාමාන්‍යයෙන් මේක 50% මූව් එකක් ආවම 1500 හරි වගේ මට විතර සිග්නල් එක දෙන්න බැරි වුණා. බට් මම කිව්වා 1500 ඩොලර් 5000ට විතර ආවම සෙල් එකක් යන්න පුළුවන් කියලා. ඒතකොට ඒ විදිහටම මාකට් එකේ ඩොලර් 5000 දී මේ සෙල් එක සාමාන්‍යයෙන් 1000ක විතර සෙල් එකක් මාකට් එකේ මූව් වුණා ඊයේ දවසේ ඇතුළත. ඊට පස්සේ දැන් ගත්තොත් එම ආපහු මාකට් එක රීට්‍රේස් වෙලා තිනවා. අපි ෆිබොනාචියක් විදිහට ගත්තොත් ෆිබොනාචි 61.8 කියන ලෙවල් එකට වෙනකම් මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් ගත්තොත් මෙතනදී අපිට හොඳ සපෝට් රෙසිස්ටන්ට් ඒරියා එකක් තියෙනවා. මේ රේන්ජ් එකක් තියෙනවා මාකට් එකේ. මෙතන ගත්තොත් මේ රේන්ජ් එක ඇතුලේ මාකට් එක තිබිලා තියෙනවා සාමාන්‍යයෙන් යම් කිසි කාලයක්. ඒතර ඒක නිසා අපිට මෙතනදී බලන්න පුළුවන් මේ රේන්ජ් එක මේ ඒරියා එක හොඳ රෙසිස්ටන්ට් එකක් විදියට මාකට් එකේ වැඩ කරනවා. ඒතර දැනට අපි ගත්තොත් එම මාකට් එකේ මෙතන තිබ්බ යට ලෙවල් එක තමයි 50% එක තිබ්බේ. උඩ ලෙවල් එක තියෙනවා 61 පොයින්ට්. ඒතර මේ දෙක අතර මාකට් එක සාමාන්‍ය දුරට ලොකු කාලයක් මූව් වෙන්න පුළුවන්. ඒතර අපි ගත්තොත් එම පිප් විදියට ගත්තම 5100 ඉඳලා 5000 වෙනකම් සාමාන්‍යයෙන් පිප් 1000ක විතර ලොකු මූව් එකක් තියෙනවා. මේ ඇතුළත අපිට ඔයගලන්ට හොඳ ට්‍රේඩින් ඔපචුනිටි වලට යන්න පුළුවන්. ඒකට මේ වෙලාවේදී ඔයගොල්ලෝ ගත්තොත් ඔයගලන්ට සෙල් ට්‍රේඩ් එකට එන්න පුළුවන් මේ ටයිම් එකේදී. එතකොට බලන්න පුළුවන් ඔයගලන්ට මාකට් එකේ දැන් තියෙන එකත් එක්ක මාකට් එක තව පොඩ්ඩක් අප් වුණාන් පස්සේ සාමාන්‍ය 5100 විතර ආවෙන් පස්සේ බලන්න පුළුවන් සෙල් ට්‍රේඩ් එකට යන්න ස්ටොප් ලොස් එක සාමාන්‍යයෙන් 5150 වගේ තියෙනවා. මොකද මේ දවස්වලදී මාකට් එකේ යන මූවමන්ටම් වැඩි. අතන මතක තියාගන්න මාකට් එක මූව් වෙන ප්‍රමාණය වැඩි. ඒකින්ද මම කියලා තිබ්බා ඩොලර් 50 තියෙන accounts gold වල trade කරන්න එපා කියලා. මොකද ඒ accounts වලට බෑ මේ යන move එක දරා ගන්න. මොකද ඔයගලන්ට pip 20න් තියෙන stop loss එක තියෙනවා කියන්නේ ඒක 100 වෙන්න තියෙන chances වැඩි. ලොකු chance එකක් තියෙනවා ඔයගලන්ගේ
ස්ටොප් ලොස් එක 100. අඩුම තරමේ ඔයගොල්ලෝ මේ වගේ සාමාන්‍යයෙන් 30 40කවත් මේ ස්ටොප් ලොස් එකක් තියන්න වෙනවා මේ මාකට් එකේ. මොකද නැත්තම් සාමාන්‍ය 5 මිනිත් කැන්ඩල් එකම යනවා පිප් 20ක් තියන. ඒ වගේ යනවා. සාමාන්‍ය 15 මිනිත් කැන්ඩල් එක යනවා පිප් 50 100 යන වෙලාවල් තියෙනවා. ඒතකොට ඒක නිසා ඔයගොල්ලන්ට දැනට ගත්තොත් එම සෙල් එන්ට්‍රි එකකට එන්න වෙන්න පුළුවන්. මාකට් එකේ මේ 61.8 කියන ෆිබොනාචි ලෙවල් එකේදී එතනදී මේ ඒරියා එකට ආපහු 5000ට වගේ ප්‍රමාණයකට මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඒතර ඒ එන්ට්‍රි ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එම ඉදිරි කාලයේදී මාකට් එක මොනවා වෙයිද කියලා ගත්තොත් එම අපිට බලන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පොවව chart එකට ගියොත් මෙතන මේ ඒරියා එකකින් මාකට් එක ගොඩක් දුරට සමහරක් වෙලාවට මේ 61.8 සමහරක් වෙලාවට මේක ඩවුන් වෙලා ආපහු ෆේක් බ්‍රේක් අවුට් එකක් යන්න පුළුවන්. මෙතන මේ ලෙවල් එකට වෙනකම්. ඒතර ඔයගොල්ලෝ හොඳට බලා ගන්න ඕනේ. ඔයගොල්ලෝ ට්‍රේඩ් කරද්දී සාමාන්‍ය මෙතන තියෙන බලන්න පුළුවන් පොවව chart එකේ fair value gap එක. ඒතර මේ fair value gap එකට වෙනකම් මාකට් එක එන්න පුළුවන්. ඉදිරි දවස් කීපෙදී කියන්නේ සාමාන්‍යයෙන් අද දවසේ නෙමෙයි ඊට අනිද්දා වගේ වෙද්දි මේ ලෙවල් එකට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා 5250ට වගේ. ඒතර මේ ලෙවල් එකකින් ඔයගලන්ට ආපහු ලොකු හොඳ ලොන්ග් ටර්ම් ට්‍රේඩ් එකකට එන්න වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මාකට් එකේ එතන ඉඳලා ඔයගොල්ලෝ ට්‍රේඩ් එකට ගියොත් ආපහු මාකට් එක මම හිතනවා ආපහු මේ වගේ ලෙවල් එකට අඩුපතර මේ හරියේදී මාකට් එක ට්‍රයැන්ගල් පැටර්න් එකක් වගේ වෙන්න පුළුවන්. ඒතර සම්පූර්ණ ගත්තොත් එම මුළු මාකට් එක මේ දවස් ටිකේ ගිය ටික ගත්තොත් මේ වගේ සම්පූර්ණ ට්‍රයැන්ගල් පැටර්න් එකක් මේ විදිහට ඇති වෙන්න පුළුවන්. මේ වගේ මේ ට්‍රයැන්ගල් එකක් ඇතුලේ මාකට් එක ඉස්සරහට ගිහින් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒතර ලොන්ග් ටර්ම් එකක් තව මාස කිහිපයක් මාකට් එක ඊළඟ next move එක යන්න කලින් next up එක යන්න කලින් මම හිතනවා මාකට් එක තව මාස කිහිපයක් මේ විදිහට move එකක් ලොකු move එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තමයි පළවෙනි සිනෑරියෝ එක. මේම උනේ නැත්නම් ඊළඟට වෙන්න තියෙන chance එක තමයි මාකට් එක ලොකු ආපහු මෙතනින් තව ලොකු ඩවුන් එකක් එන්න පුළුවන්. ඒ වගේ move එකකට එන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොන වගේ දෙයක් ඉස්සරහේදී ඇති වෙයිද කියලා. ඒතකොට මේ වගේ දෙයක් මාකට් එකේ ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය ලොකු move එකක් ඊළඟ correction එකට intermediate correction එකට එන්න පුළුවන්. මොකද weekly chart එකකින් ගත්තොත් එimhe ඔයගොල්ලන්ට පේනවා weekly chart එකකින් ලොකු දේවල් ටිකක් මාකට් එකේ පෙන්නනවා. ඒතර ඒක නිසා මේ weekly chart එකේ වань පේනවා ගොඩක් 200 day moving average 200 weekly moving average එකත් ස්ට්‍රෙස් වෙලා තියෙන්නේ. ඒ ස්ට්‍රෙච් වෙච්ච එක නිසා මාකට් එක ලොකු correction එකක් සාමාන්‍යයෙන් ආපහු 4000ට 3800ට වගේ ලෙවල් එකට එන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒතර අපි දන්නේ මේ සිනෑරියෝස් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම වෙනවා. එක්කෝ මාකට් එක ලොකු කාලයක කියන්නේ තව මාස 3ක් විතර සයිඩ් වේ පැටර්න් එකකට යන්න පුළුවන්. නැත්නම් ඉදිරි මාස 2-3 ඇතුළත අපව ලොකු කරෙක්ෂන් එකක් එන්න පුළුවන්. ඒතර මේ දෙකෙන් එකක් ඇති වෙලා මාකට් එක ඊළඟ next leg එක අප් වෙන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි ටෙක්නිකලි මාකට් එක තියෙන්නේ. ඊට අමතරව අපි බලන්න ඕනේ ෆන්ඩමෙන්ටලි ලෝකේ වෙන දේවල් එක්ක. ඒතර ටෙක්නිකලි මොන වගේ දේවල් තිබ්බත් හරි මේ කොයි අපි ඇනලයිස් එක කරත් හරි ෆන්ඩමෙන්ටලි එන ඩේටාත් එක්ක මාකට් එකේ ඉතා විශාල වෙනස්කම් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ දේවල් හැම දෙයකටම ප්‍රධානම හේතුව. ඒ කියන්නේ මේ ගෝල්ඩ් මාකට් එකේ මේ ලොකු බයි මූව් එකට හේතු උනේ ෆන්ඩමෙන්ටලි වෙච්ච සිදුවීම. ඒතර මේ ලොකු සෙල් එකකට හේතුවක් වුණා ෆන්ඩමෙන්ටලි වෙච්ච සිද්ධිය. ඒ කියන්නේ ෆෙඩරල් ඊළඟ ෆෙඩරල් චෙයාර්මන් විදිහට අලුත් ෆෙඩරල් කෙනෙක්ව අනවුන්ස්මන්ට් එකක් කරා. ඒතකොට එයා ඉදිරියේදී රේට් කට් කිහිපයකටම යන්න පුළුවන් කියන එකත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරා. ඒතකොට ඒ වගේ දේවල් එක්ක තමයි මේ මාකට් එකේ ලොකු ක්‍රෑෂ් එකක් වෙන්න හේතුවක් වුණේ. ඒකට ඒක නිසා ඉස්සරහේදීත් මාකට් එකේ අපි බලන්න ඕනේ ඉරානෙත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල. ඒතර ওই වගේ දේවල් ඇවිස්සුනොත් ඒ කියන්නේ ඔයදී ඉරාන් යුද්ධයක් වගේ දෙයක් ඇති වුණොත් එම මාකට් එක ලොකු ක්‍රෑෂ් එකක් වෙන්න තියෙන chances වැඩි. එතකොට සාමාන්‍යයෙන් ගෝල්ඩ් එක ඩොලර් 7000 10000 යන එක නවත්තන්න බෑ අපිට. ඊළඟ යුද්ධයක් ඇති වුණොත් ඉරාන් එක්ක ස්පෙෂලි ඉරාන් එක්ක යුද්ධයක් ඇති වුණොත් ඒ වගේ ලෙවල් එකකට යන්න පුළුවන්. ඒ වුණොත් ඒ විදිහට ඔයගලන්ගේ ෆන්ඩමෙන්ටල් පැත්ත ඔළුවේ අයිඩියා එක තියාගන්න. ඒ ෆන්ඩමෙන්ටලි මාකට් එක වෙනස් වෙද්දී ඒකට හරියන්න රියැක්ට් කරන්න. ඊට අමතරව මාකට් එක ටෙක්නිකලි මේ වගේ සිනෑරියෝස් දෙකකට මූව් වෙන්න පුළුවන්. ඒතර දැනට ඔයගලන්ට ඉමීඩියට් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් 5100න් විතර සෙල් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්.
එතනදී මම හිතනවා තව පොඩි කාලයක් අද දවස් දෙක ඇතුළත මේ ලෙවල් එකේ මාකට් එක මූව් වෙයි කියලා. එහෙම නැත්නම් මෙතනදී මාකට් එක සයිඩ්වේ පැටර්න් එකක් ගිහිල්ලා ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් එකක් ගිහිල්ලා මේ වගේ මාකට් එක සයිඩ්වේ පැටර්න් එකක් ගිහිල්ලා ඊට පස්සේ ෆේක් බ්‍රේක්අවුට් එකක් 5250ට ඇතිවෙලා ආපහු මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඉස්සරහට ඒතකොට ඒ වගේ තව ඉදිරි සතිය ඇතුළත ওই වගේ සිනාරියෝ එකක් වෙන්න පුළුවන් කියලා හිතනවා. එහෙනම් හැම කෙනෙක්ටම පරිස්සමින් ට්‍රේඩ් කරන්න කියලා කියන එහෙනම් ඔයගොල්ලන්ට සුබ නිදහස් දිනයක් වේවා. එහෙනම් මම හැම කෙනෙක්ටම ආරාධනා කරනවා ලන්ඩන් ට්‍රේඩින් ඉන්ඩෙක්ස් එකත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් කරන්න 15%ක බෝනස් එකක් තියෙනවා ඉක්විටි බෝනස් එකක්. ඒතර ඒක ගොඩක් ඔයගලන්ට වැදගත් වෙයි ඉස්සරහට වැඩ කරගෙන යද්දි. එහෙනම් හැම කෙනෙක්ටම සුබ දවසක්.